දුවේ මෙන්න මේ පුංචි පුංචි කාරණා පහ තියෙන්න ඕනෙලා. ඔන්න ගෙවල් වල දුවලා ඉන්නවා නම්, ගෙවල් වල මිනිපිරියෝ ඉන්නවා නම් මේ ටික කියලා දෙන්න ඕනේ. කාන්තාවක් ළඟ මේ පහ තියෙන්න ඕනේ. මොනවද? පළවෙනි එක පුබ්බුට්ඨායිනි. උදේ පාන්දර නැගිටින්න. උදේ පාන්දර පුතේ නැගිටින්න. පච්චා නිපාතිනී හැමෝටම පස්සේ නිදා ගන්න. එනිසා කාන්තාවකට කියලා දෙන්න ඕනේ පුංචි කාලේ සියලු වැඩ අවසන් කරලා නිදා ගන්න. එතකොට සුව නිින්දක් හොඳට නිදා ගන්න පුළුවන්. ඊළඟට බුදුහාඳුරෝ කියනවා දුවේ කිංකාර පටිස්සාවෙනි පුංචි කාලේ ඉඳන් ගෙදර වැඩ හොය කරන්න ඕනේ කාන්තාව. එනිසා කාන්තාවකට තියෙන්න ඕනේ සහජ බුද්ධිය. කල යුත්තේ කුමක්ද කියලා හොයා කරන්න ඕනේ. අනාපචාරිනී වටිනම දෙයක්. ඉරිමියා කැමැති ස්වරූපෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න පුංචි කාලේ. ගෑනු දරුවෝ තාත්තා කියන විදිහටම හැදෙන්න ඕනේ. අන්තිම එක කියනවා ඔය මොනවා තිබ්බත් වැඩක් නැහැ කට හොඳ නැත්තම් පියවාදීනි. කාන්තාවකට තියෙන්න ඕනේ ලස්සන වචන ටික. ඒ නිසා ඒ කටත් පරිස්සම් කරගත්තොත් දුවේ ඒ කාන්තාවට ඉන්න පුළුවන් වටිනා විදියට.